සුබ සන්ධ්‍යාවක් පැමිණෙන සියලු දෙනාට අද මම කතා කරන්න යන්නේ ටිකක් වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි ඇයි අපි ගණිතයට කලින් මනුස්සකම එහෙම නැත්නම් හැඟීම් කියන එක ඉගෙන ගන්න කියලා. ගණිතෙන් අපිට කියලා දෙන්නේ කඩදාසියක් මත ක්‍රම හා සූත්‍ර භාවිතය මගින් ගැටලු විසඳන හැටි. ඒත් මනුස්සකම එහෙම නැත්නම් හැඟීම් මගින් අපිට කියලා දෙන්නේ අනිකාව තේරුම් ගැනීම හා ජීවිතයේ ගැටලු විසඳා ගැනීම. ගණිතය දන්න ළමයා අධ්‍යාපනයේ පැත්තෙන් බුද්ධිමතෙක් වෙයි. ඒත් මනුස්සකම දන්න ළමයා ජීවිතයේ පැත්තෙන් බුද්ධිමතෙක් වෙයි. අංක වලට කලින් අපි උගන්වන්න ඕනේ මනුස්සකම. ඔයගොල්ලෝ දන්නවද අපි කෙනෙක්ට කරදරයක් බාධාවක් වන අයුරින් කටයුතු කරාම එයා අපිට කියනවා නේද ඔයාට හැංගීම් දැනීම නැද්ද කියලා. එහෙම කියන්නේ අපි එයාගේ හැංගීම් දැනීම වලට බාධා කරාම. මනුස්සකම නැති ලෝකෙ නිකන් යුද්ධ පිටියක් වගේ. අනාගතයේ බිහිවන නායකයන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දැනුම විතරක් නෙමෙයි කාරුණික මනසක්. ගණිතයේදී අපිට ගණන් හදන විදිය කියලා දෙනවා. ඒත් මනුස්සකම් මගින් අපිට අනිකාව තේරුම් ගැනීම කියලා දෙනවා. කාරුණික හොඳ ලෝකයක් බිහිවන්නේ සූත්‍ර මගින් නෙමෙයි අපි එකිනෙකාට එකිනෙකා තේරුම් ගැනීම. ස්තුතියි. Young Memory, the Center for Brain Power and Life Skills. Connect with us. Memory@youngmemory.com.